ඉස්ලාමයි සංගල පරිසරයකට හොඳට දන් දීලා හොඳට සිල් රැකලා හොඳට භාවනා කරලා සංසාරේ සිට කරගත්ත පින්කම් නිසා තමයි මේ ලක්ෂ මනුෂ්‍යාත්මයක් අපිට ලැබෙන්නේ. ඒ ලැබිච්ච මනුෂ්‍යාත්මයේ තුල තව තවත් ගුණධර්ම දියුණු කිරීම, තව තවත් සිල්වත් වීම, තව තවත් බෝසත් වීම තමයි වැදගත්ම කාරණාව කියන අපිට කරන්නේ බා. බෞද්ධ මේ ලෝකලා කියන ප්‍රමාස්කල අපේ කරන්නේ ටික හැදලා අපේ අපි කොච්චර වෙනස් කරා කියනවද කියලා බලන්න. අපේ කය දවසින් දවස පරිවර්තනයේ දින ස්වභාවයේ කැටේ විදින ස්වභාවයේ කරපේනවා. අවසානයේ සෝන්පත දක්වා ගමන් කරන්න මාය බලාගෙන අරගානේ ඉන්න වරින් යන කියලා. සංසාරේ දාන මාය පෙරදිච්ච අපිට එක දවසක් වෙනවා මාය බලන්න පුළුවන් වෙන දවසක්. ඊට අවශ්‍ය කරන්නේ සීගල් පවමයි. ධනෙ බලයේ වස්තු වලින් තරම් තිබුණා ඒ කිසිවක් ප්‍රයෝජනවත් නොවන බවට කියාගන්න. එනිසා සීලවත්කම, ගුණවත්කම, බෝසත්කම පාරමිතා පුරන භාරය තමන්ගේ ජීවිතයේ තුළ පරාවර්තනය කරගන්නවා. එක සූත්‍ර දේශනාවක් තියෙනවා හරියම වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ධම්මරත්න සූත්‍රය. තථාගත ලෝක බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නට හේතුනේ ජේතවනාරාමයේ වැඩ සිට එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වැඩේ